සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2020 අලුතෙන්ම රිලීස් වුණු අවසානයේ හිතා ගන්නවත් බැරි Mollywood Times කියන මූවි එකේ රිව්යු එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව රිව්යු එකට යමු. මූවි එක පටන් ගද්දී අපිට පෙන්වන්නේ කේරළ ප්‍රදේශයේ ජනප්‍රිය ලේඛකයෙක් වෙන වයිකම් ඩේවිඩ්ගේ පුතා සචින් වයිකම් ඩේවිඩ්ට. ඉතින් සචින් ඉගෙන ගන්න පාසලේ සාහිත්‍ය නවකතා තරගයක් පැවැත්වෙනවා. සචින්ගේ තාත්තා ප්‍රසිද්ධ ලේඛකයෙක් නිසා පාසලේ සාහිත්‍ය ගුරුවරිය මේ තරගයට සචින්ව ඇතුළත් කරනවා. ඒත් මේකට කොච්චර මහන්සි වෙලා සචින් වැඩ කරත් මෙයා ලියන එක සාහිත්‍ය කතාවක්වත් මේ තරගයට ඇතුළත් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා සචින් හිතනවා තමන්ගේ තාත්තා මෙච්චර දක්ෂ ලේඛකයෙක් වෙලත් තමන්ට ඒ තරම්වත් දෙයක් බැරි නිසා සචින් සියදිවි හානි කරගන්න හදනවා. ඉතින් මෙතනට සචින්ගේ තාත්තා එනවා. ඇවිල්ලා සචින්ට කියනවා ඔයා ඔය ගැන ලැජ්ජ වෙන්න ඕනේ නෑ. මටත් ඔයා තරම්වත් නවකතා ලියන්න බෑ කියලා කියනවා. මොකද කියනවනම් සචින්ගේ තාත්තා එයාගේ නමින් එලි දක්වලා තියෙන මේ නවකතා එයා ලියපෙව නෙමෙයි. එයාගේ හිටපු පෙම්වතිය ලියපු නවකතා තමයි. ඉතින් මේ නවකතා වලින් තමයි මේ තරම් මෙයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ හොල්මන් කතා පිස්සුවෙන් වගේ කියවලා රැට හීනෙන් බය වෙලා අතත් කඩාගෙන ස්පිරිතාලට වෙලා ඉන්න විනීත් මාඩවන් කියලා පොඩි කොල්ලෙක්. ඇත්තටම කියනවනම් මෙයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ. ඉතින් මෙයාව ඩොක්ටර් බල්ලා ඉවර වෙලා ගෙදර එක්කගෙන යද්දි මෙයාගේ යාළුවා සුජිත් එක්ක මෙයා හොල්මන් ෆිල්ම් එකක් බලන්න යනවා. මේක බලලා විනීට හිතනවා එයාත් හොල්මන් ෆිල්ම් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් අවුරුදු ගානකට පස්සේ අපිට විනීත් පෙන්නනවා. ඉතින් විනීත් ඉස්කෝල විභාගෙට නම් ලකුණු වරන් තියෙන ගොඩක් අඩුවෙන්. ඒත් මෙයාට ෆිල්ම් එකක් කරන්න ඕනේ කියන උවමනාව තාම තියෙනවා. ඒ නිසා විනීත් තාත්තට කියනවා මට ෆිල්ම් එකක් කරන්න කැමරාවක් අරන් දෙන්න කියලා. එතකොට මෙයාගේ තාත්තා කියනවා ඔයා ඊළඟ විභාගෙට හොඳට ලකුණු ගත්තොත් මං ඔයාට අනිවාර්යෙන් කැමරාවක් අරන් දෙනවා කියලා. ඒත් තාත්තා මේක කියන්නේ විනීත් ලකුණු ගන්න නැති වෙයි කියලා විශ්වාසෙටයි. ඉතින් විනීත් කැමරාවක් ගන්න තියෙන උවමනාව නිසා හොර කරලා මේ සැර විභාගෙ ලියනවා. ඉතින් විනීත්ගේ යාළුවා සුජිත් එක්ක විභාග ප්‍රතිඵල බලන්න යනකොට විනීත් කියනවා මම මේ කැමරාව අරන් ෂෝට් ෆිල්ම් එකක් කරනවා. ඒකේ ප්‍රධාන නළුව තමා ඔයා කියලා සුජිත්ට මේ ෂෝට් ෆිල්ම් එකේ කතාව විනීත් කියන්න පටන් ගන්නවා. සුජිත් ඔයා ගෙදර ඉද්දි ඔයාගේ ගෙදරට චෙස් සෙල්ලම් කරන්න යාළුවෙක් එනවා. හැබැයි චෙස් සෙල්ලම් කරද්දි ගෙදර කරන්ට් එකක් නැහැ. ඒ නිසා ඉටිපන්දමක් පත්තු කරගෙන තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. එතකොට මේ එක්කෙනෙක් ඇවිල්ලා ගෙදර දොරට තට්ටු කරනවා. කවුද කියලා බලනකොට ඔයා මෙච්චර වෙලා සෙල්ලම් කරපු යාළුවා තමයි ඇවිල්ලා කතා කරලා තියෙන්නේ. එතකොට ඔයා මෙච්චර වෙලා සෙල්ලම් කරලා තියෙන්නේ හොල්මනක් එක්ක තමයි කියලා කතාව කියන්න පටන් ගන්නවා. ඉතින් මේ කට්ටිය විභාග ප්‍රතිඵල බලද්දි මේ සැරෙත් විනීත් විභාගේ ෆේල් වෙලා. ඉතින් විනීත්ට මේ නිසා කැමරාවක් ගන්න වෙන්නේ නැහැ. ඉතින් විනීත්ට සුපිරි ෆිල්ම් පිස්සුවක් තියෙන නිසා මේ කඩේ අයියා ෆිල්ම් එකක් කරන්න විනීත්ට රෙන්ට් එකට කැමරාවක් දෙනවා. ඉතින් විනීත් හොල්මන් ෆිල්ම් එකක් ෂූට් කරන නිසා මේ ෆිල්ම් එක රෑ ෂූට් කරන්න ගන්නවා. ඒත් මේක රෑ ෂූට් කරන තරම් හොඳ කැමරාවක් නෙමෙයි නිසා මේක දවල් ෂූට් කරනවා. ඉතින් විනීත් කරපු මේ ෆිල්ම් එක පවුල කට්ටියටත් පෙන්නනවා. ඉතින් පවුල කට්ටිය මෙයාගේ ෆිල්ම් එක හොඳයි ඔයා මාර දක්ෂයි කියලා කියනවා. ඒත් මෙතනදි විනීත් හොල්මන් ෆිල්ම් එකක් බලලා බය වෙන්න ඕනේ නැතුව හොල්මන් ෆිල්ම් එකේ හොඳ කියන එක නෙමෙයි කියලා විනීත් අවුරුද්දකට පස්සේ හොඳ කැමරාවක් කරා මේ ෆිල්ම් එක අය හොඳට ෂූට් කරනවා. ඉතින් මේ ෆිල්ම් එක මුලින්ම අර කඩේ අයියට තමයි පෙන්වන්නේ. මේ අයියත් මේ ෆිල්ම් එක බලලා හොඳටම බය වෙනවා. ඉතින් විනීත් ආයෙත් මේ ෆිල්ම් එක මෙයාගේ පවුල කට්ටියට පෙන්නනවා. ඉතින් මේ ෆිල්ම් එකට විනීත්ගේ පවුල කට්ටිය ගොඩක් බය වෙනවා. ඉතින් හොඳම වැඩේ කියන්නේ මෙයාගේ සීයට මේ ෆිල්ම් එක බලලා කොහොම තත්ත්වයකට යන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා විනීත්ගේ තාත්තා කියනවා අපි මේ ෆිල්ම් එක හැමෝටම පෙන්නමු කියලා. ඒ නිසා මේ ෆිල්ම් එක CD ගහලා හැමෝටම බෙදන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ විනීත් ෂෝට් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ විනීත් ෂෝට් ෆිල්ම් විශාල ප්‍රමාණයක් ෂූට් කරනවා. ඉතින් මෙයාගේ ෂෝට් ෆිල්ම් එකේ ඇනා කියලා ගෑන් ළමෙක් රඟපාන්න ඇවිල්ලා ඉන්නවා. ඇනාට විනීත් ගැන කැමැත්තක් ඇති වෙලා විනීට ප්‍රොපෝස් කරනවා. ඒත් විනීත් මෙයා ප්‍රතික්ෂේප කරනවා. මොකද විනීට්ට එයාගේ ඩිරෙක්ටර් හීනයට යන්න ඕන නිසා. මේ දේවල් සිද්ධ වෙනවත් එක්කම ෂෝට් ෆිල්ම් කම්පිටිෂන් එකක් පැවැත්වෙනවා. ඉතින් විනීත් මේකට ඇප්ලයි කරනවා. ඉතින් මේ තරගෙ දිනන කෙනාට ෆ්‍රී ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න අවස්ථාවක් හම් වෙනවා. ඉතින් විනීත් මේකට අමුතු විදිහේ මොන්ස්ටර් ෂෝට් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා. ඉතින් විනීත්ගේ ෂෝට් ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ඒත් මේ තරගයෙන් දිනන්නේ අර්ජුන් කියලා කෙනෙක්. ඒත් විනීත් මේ තරගේ දෙවෙනි ස්ථානය හම්බෙනවා. ඉතින් ඊට පස්සේ කතාවේ මුලදී අපිට පෙන්වන්නේ සචින් කියලා පොඩි කොල්ලෙක්. ඔව්. ඉතින් සචින් විනීත්ව හම්බෙන්න එනවා.
ඉතිං සචින් විනීට්ට කියනවා අර්ජුන් එක වුණාට ටැලන්ට් එක තියෙන්න ඔයාට මං ෆිල්ම්මයක් කරනවා ඔයාට ඒකට උදව් වෙන්න පුළුවන්ද ඒත් විනීත් මේකට නම් කැමති වෙන්නේ නෑ ඉතිං විනීත් කැන්ටිමේ ඉද්දි දකිනවා අර්ජුන්ට හැමෝම සුභපතනවා ප්‍රශංසා කරනවා ඉතිං විනීත් සචින්ට කතා කරලා කියනවා මං ඔයාගේ ෆිල්ම් එකේ වැඩ කරන්න ලෑස්ති විනීත් කියනවා සචින් එයාගේ ෆිල්ම් එකට කලින්ම නිෂ්පාදකවරු ලෑස්ති කරගෙන තමයි ඉඳලා තියෙන්නේ ඉතිං විනීත් ආපු ගම නිෂ්පාදකවරයාට කියනවා මේ ෆිල්ම් එකේ පිටපතේ ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒත් නිෂ්පාදකවරු මේ පිටපත වෙනස් කරනවට නම් කැමති වෙන්නේ නෑ හැබැයි සචින් කියනවා මම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න විනීත් ඔයා මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න කියලා සචින් එතනින් යනවා ඉතිං අර නිෂ්පාදකවරයා විනීත් හම්බෙලා කියනවා සචින් ඕනේ නෑ මම මේ ෆිල්ම් එකට වියදම් කරන්න ඔයා මේක ඩිරෙක්ට් කරන්න කියලා සචින්න පිටුපාන්න බැරි නිසා විනීත් මේ අවස්ථාව මගහැර ගන්නවා ඉතිං විනීත් සචින් ෆිල්ම් එක කරනකම් අවුරුද්දක් විතර බලන් ඉන්නවා ඉතිං අවුරුද්දක් යද්දි කම්පිටිෂන් එකෙන් දිනපු අර්ජුන් එයාගේ පළවෙනි ෆිල්ම් එක කරලා තියෙන්නේ ඉතින් ෆිල්ම් එක හොඳයිද කියලා බලන්න අර්ජුන් විනීත්ට කතා කරනවා ඉතිං විනීත් ෆිල්ම් එක බලද්දි තේරෙනවා විනීත් එයාගේ අදහස් එයාගේ විදිහ ඔක්කොම කොපි කරලා තමා අර්ජුන් මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ කියලා ඉතිං අර්ජුන් එක තරහෙන් ඉන්න විනීත් සචින්න හම්බෙන්න එනවා සචින් විනීට්ට කියනවා ෆිල්ම් එකක් කරද්දි කොපි කරනවා කියන එක සාමාන්‍ය දෙයක් අපි දැන් අපේ ෆිල්ම් එකේ වැඩ පටන් ගමුද කියලා සචින් අහනවා එතකොට විනීත් කියනවා මං කාගේවත් ෆිල්ම් කරන්නේ නෑ වගේම මගේම ෆිල්ම් එකක් කරනවා කියලා විනීත් එතනින් පිටත් වෙනවා. ඉතින් ඊට පස්සේ විනීත් අර නිෂ්පාදකවරයාට කතා කරලා කියනවා මං ඔයත් එක්ක ෆිල්ම් එකක් කරන්න ලෑස්ති. හැබැයි මං ස්ක්‍රිප්ට් එක කියන්නේ ෆිල්ම් එක කරලා ඉවරුණාට පස්සේ කියලා නිෂ්පාදකවරයාව කැමති කරගන්නවා. නිකම්ම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නකොට channel එක subscribe කරලා නැත්නම් subscribe කරපල්ලා. ඉතින් විනීත් කොහොම හරි ෆිල්ම් එකක් කරනවා. ඉතින් මේ කට්ටිය ෆිල්ම් එක බලලා විනීත්ගේ යාළුවන්ගෙන් අහනවා ෆිල්ම් එක කොහොමද හොඳද කියලා. එතකොටම විනීත්ගේ යාළුවෝ කියනවා ෆිල්ම් එක නම් හොඳයි. හැබැයි ඔයාගේ ෆිල්ම් එක වගේම ෆිල්ම් එකක් අද රිලීස් වුණා කියලා. ඉතින් මේ ගැන ෂොක් වෙලා ඉන්න විනීත් කට්ටියත් එක්ක ගිහින් මේ ෆිල්ම් එක බලනවා. ඇත්තටම කියනවනම් මේ ෆිල්ම් එක විනීත්ගේ ෆිල්ම් එකම කොපි කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් විනීත් ෆිල්ම් එක රිලීස් වුණොත් ෆේල් වෙයි කියලා හොඳටම බය වෙනවා. ඉතින් ඒ නිසා විනීත් නිෂ්පාදකවරයාගෙන් අහනවා ෆිල්ම් එකේ 130ක් අපි නැවත ෂූට් කරමුද කියලා. ඉතින් මේ කට්ටිය ෆිල්ම් එක ආයෙත් ෂූට් කරන්න යනකොට ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා මරණයට පත් වෙනවා. ඉතින් හැමෝම මේ නළුවගේ මළගෙදර යනවා. එතනදී විනීත්ට සචින්නත් හම්බෙනවා. විනීත් කරපු වැඩේ නිසා සචින් නම් විනීත් එක ගොඩක් තරහින් තමයි ඉන්නේ. ඉතින් මෙතනට නිෂ්පාදකවරයා ඇවිල්ලා විනීත්ට කියනවා අපේ නළුවගේ අන්තිම ෆිල්ම් එක නිසා මේ ෆිල්ම් එක ගොඩක් කට්ටිය බලයි. ඒ නිසා අපි මේක රිලීස් කරමු කියලා. ඒත් විනීත් කියන්නේ මේක ආයෙත් සම්පූර්ණයෙන් වෙන නළුවෙක් දාලා ෂූට් කරන්න ඕනේ කියලා. ඒත් මේකට නම් නිෂ්පාදකවරයා කැමති වෙන්නේ නැහැ. ඉතින් විනීත් මේ ෆිල්ම් එක ඩිලීට් කරලා දානවා. මේ නිසා විනීත්ට ගොඩක් කට්ටිය මඩ ප්‍රචාර එල්ල කරනවා වගේම විනීත්ට හිරේ යන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්න කියලා කල්පනා කරනකොට විනීත් එයා ගාව තියෙන අනිත් පිටපත අර්ජුන්ගේ ඊළඟ ෆිල්ම් එක වෙනුවෙන් විකුණන්න යනවා. ඉතින් මෙතනදී විනීත් දැනගන්නවා අර්ජුනුයි විනීත්ගේ යාළුවෙන් ආපු අර ඇනා කියන ගෑල්ලමයි සම්බන්ධක ඉඳලා මේ දෙන දැන් වෙන් වෙලා තමයි ඉන්නේ කියලා. ඉතින් විනීත්ට හම්බ වෙන්න හැරි කියලා එක්කෙනෙක් එනවා. මෙයා අර ඇනාගේ අයියා. ඒ කියන්නේ මෙයත් ෆිල්ම් නිෂ්පාදකවරේ. ඉතින් ඇනයි අර්ජුනය වෙන්නුන නිසා විනීත් ලවා ෆිල්ම්මයක් කරලා අර්ජුන්ට රිද්දන්ට තමා ඕන වෙන්න. ඉතින් විනීත් ෆිල්ම්මයක් කරන්න අදහසක් හිත ඉද්දි විනීත්ට කෝල්ලයක් එනවා. එයාගේ කෝම තත්ත්වයේ හිටපු සීයා නැති වෙලා ගියා. ඉතින් විනීත් එයාගේ යාළුවා සුජිත් එක්ක සීයාව බලන්න යනවා. ඉතින් එතනදී විනීත් සීයා දිහා බලලා කියනවා අනේ පව් මගේ ෂෝට් ෆිල්ම් එක බලලා මේ මිනිහයා නැති වුණානේ කියලා. එතකොටම සීයා මාර්නෙන් නැගිටලා කියනවා මං ඔයාගේ ෂෝට් ෆිල්ම් එක බලලා නෙමෙයි නැති වුණේ කියලා. ඉතින් ඊට පස්සේ විනීත් හොයන්න පටන් ගන්නවා. ඇත්තටම සීයා කොහොමද නැති වුණේ කියලා. එතකොට විනීත් දැනගන්නවා සීයා නැති වෙලා තියෙන්නේ ෆිල්ම් එක බලලා නෙමෙයි පොතක් කියවලා කියලා. මේ පොතේ තියෙන කතාව ෆිල්ම් එකක් විදිහට විනීත් ෂූට් කරනවා. ඉතින් මේ වෙලාවේ අර්ජුන්ගේ දෙවෙනි ෆිල්ම් එකත් රිලීස් වෙනවා. ඉතින් මේකට ගොඩක් කට්ටිය කියනවා විනීත්ගේ ෂෝට් ෆිල්ම් වලින් කොපි කරලා තමයි තියෙන්නේ කියලා. ඉතින් මේකට ගොඩක් මඩ ප්‍රහාර එල්ල වෙනවා. ඉතින් මේ ගැන අර්ජුන් විනීත් එක ගොඩක් තරහින් තමයි ඉන්නේ. ඉතින් එකපාරටම ඇනා විනීත්ගේ ෆිල්ම් එකේ රඟපාන එක නවත්තනවා. ඉතින් විනීත් ගිහින් ඇනාගේ අයියා හැරි හම්බෙලා කියනවා ඇනාට පොඩ්ඩක් මේක කියලා ඇනාව සමාදාන කරන්න කියලා.
ඉතින් ඊට පස්සේ දවසේ අර්ජුනයි ඇනයි කසාද බදිනවා. ඉතින් අර්ජුන් ඇනාව කසාද බැලලා තියෙන්නේ විනීත්ගේ ෆිල්ම් එක නතර කරන්න හිතාගෙන තමයි. ඉතින් මේ වෙලාවේ හැරි විනීත්ට කියනවා අපි වෙන නිලියක් දාලා මේ ෆිල්ම් එක කරමු. ඉතින් විනීත් එයාගේ පළවෙනි ෆිල්ම් එක ෂූට් කරනවා. ඉතින් ඊට පස්සේ කවුරුත් විනීත්ගේ ෆිල්ම් එක ප්‍රමෝට් කරන්නේ නැහැ. පෝස්ටර් උනත් හරි පොඩියට තමයි ගහලා තියෙන්නේ. ඉතින් මේක ප්‍රොමෝෂන් ටීම් එකට ගිහින් ආද්දි ඒක කියනවා මේක හැරි ඔයාට පිනට කරලා දුන්න ෆිල්ම් එකක්. ඒ නිසා අපි මේකට ලොකුවට ප්‍රොමෝෂන් කරන්නේ නැහැ කියලා ඒ කට්ටිය විනීත්ට හොඳටම බයිනවා. ඉතින් මේ ගැන හැරීගෙන් අහන්න විනීත් යනවා. එතකොට හැරී කියනවා මම මේක නිකන් පිනට තමයි ඔයාට මේ ෆිල්ම් එක කරලා දුන්නේ. ඒ නිසා වැඩිය දගලන්නේ නැතුව ඉන්න කියලා හැරී විනීත්ට තර්ජනය කරනවා. ඉතින් විනීත්ගේ ෆිල්ම් එක බලන්න මෙයාගේ පවුල කට්ටියත් එනවා. ඒත් පවුල කට්ටිය හැර වෙන කවුරුත්ම මේ ෆිල්ම් එක බලන්න නැහැ. ඉතින් මෙතනට හැරිත් එනවා. හැරිත් ඇවිල්ලා විනීත්ට කියනවා මං නම් ලොකුවට කවුරුත් ඒ කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් හැරිත් මේ විනීත් කරපු ෆිල්ම් එක බලනවා. ඉතින් ෆිල්ම් එක බලලා ඉවර වෙද්දි හැරී මැරිලා. ඉතින් නිවුස් විදිහට යනවා තමන් නිෂ්පාදනය කරපු ෆිල්ම් එක බලලා මැරෙන්න තරම් මේ ෆිල්ම් එක කොච්චර භයානකද කියලා විනීත්ගේ ෆිල්ම් එකට ලොකු ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා විනීත්ගේ පළවෙනි ෆිල්ම් එකම ආදායම අතින් ගොඩක් සාර්ථක වෙනවා. ඉතින් මාස ගානකට පස්සේ සම්මාන උළෙල පැවැත්වෙනවා. ඉතින් මෙතනදී විනීට්ටත් සම්මානයක් හම්බ වෙනවා. ඒ වගේම මෙතෙන්ට විනීට්ට ද්‍රෝහිකම් කුහකකම් කරපු හැමෝම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් විනීත් මෙයාට උන හැම දෙයක්ම කිසිම බයක් නැතුව මේ ස්ටේජ් එකේ කියනවා. කිසිම මිනිස්සෙක් සාධාරණ නැහැ. හැම මිනිස්සෙම කරන්න හැම මිනිස්සෙක පල්ලේ හැදෙලට දාන්න කියලා මේ කට්ටියගේ මූණටම විනීත් කියනවා. ඒ වගේම විනීත් කියනවා කොච්චර මාව පහල්ලෙහාට ඇදලා දැම්මත් මගේ ගමන නවත්තන්න ඔය කාටවත් බෑ. මගේ ගමන මං කොහොමත් යනවා කියලා විනීත් වෙන ගැම්මෙන් කියනවා. ඉතින් ඔන්න ඔහම මොලිවුඩ් ටයිම්ස් කියන මූවි එක ඉවර වෙනවා. හරි ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක ඉක්මනට subscribe කරන්න. මොකද ඔයාගේ එක subscribe එක අපිට ගොඩක් වටිනවා. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ අපි ආයෙ හම්බු. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්. නිකම්ම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නකොට channel එක subscribe